මස්කපන්නෙක් විශාල වයසක කැස්බෑවෙක් ලීපුරුවක තදින් ගැට ගහලා තිබුණා. එයාට ඕනුනේ කැස්බෑවගේ බෙල්ල පිටතට දිගු කරවලා එක පහරකින් එකව මරලා දාන්න. ඒ නිසා මස්කපන්න රත් වුණ අඩු වලින් කැස්බෑවට තුවාල කළා. තියුණු ආයුධ වලින් කටුවට පාරවල් ගැව්වා. හැබැයි Tamanට කොච්චර වේදනාවක් දැනුණත් කැස්බෑව තමන්ගේ බෙල්ලයි කකුල් දෙකයි කටුව ඇතුළටම තද කරගෙන හිටියා. හරියට ගලක් වගේ හරිම තදින්. එයා කිසිම විදියකට එළියට ආවේ නැහැ. මස්කපන්න දිගින් දිගටම උත්සාහ කළත් ඒකෙන් උනේ කැස්බෑව තවත් ඇතුළට හැකිලෙන එක විතරයි. අන්තිමේදී මස්කපන්නගේ ආයුධයක් පවා කැඩුණා. ඒත් එක්කම මස්කපන්නට පේනවා ළඟම තිබුණ පතුරක මද උණුසුම් වතුර තියෙනවා කියලා. තමන්ගේ කේන්තිය පිට කරගන්න හිතාගෙන එයා කැස්බෑවව ඒ වතුර බඳුනට දානවා. ඒත් පුදුමයි. මීට මොහොතකට කලින් තමන්ගේ ජීවිතේ බේරගන්න සටන් කරපු කැස්බෑව හෙමින් සංසුන් වෙන්න පටන් ගත්තා. වතුරේ තිබුණු මෘදු උණුසුම නිසා එයාගේ තද වෙලා තිබුණු ශරීරය සැහැල්ලු වෙනවා. ඒකම එයාගේ හිතේ තිබුණු බය සැකේ නැති වෙලා යනවා. තත්පර කිහිපයකින් ඒ තරම් වෙලා ආරක්ෂා කරගෙන හිටියේ බෙල්ල කැස්බෑව හරිම ලේසියෙන් පිටතට දිගු කරනවා. ඒක දකින්න මස්කපන්න hina වෙලා කැස්බෑවට පහර දෙනවා. අපි හිතන්නේ පීඩනයේ බලහත්කාරය සහ කෝපය මගින් මිනිසුන්ව අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි අත්‍තරම වෙන්නේ ඒක අනිත් පැත්ත. අපි කෙනෙකුට පීඩනය කරන තරමට ඒ පුද්ගලයා තමන්ව ආරක්ෂා කරගන්න තමන්ගේ හිත තවත් අද කරගන්නවා. කෝපයේ රළු බව සහ බලහත්කාරය මගින් වෙන්නේ මිනිසුන් අපෙන් තවත් ඈත් වෙන එක විතරයි. නමුත් උණුසුම අවබෝධය සහ අවංක කරුණාව මගින් ඊටම දැටිව ඉන්න කෙනෙක්ව වුණත් සංසුන් කරන්න පුළුවන්. සැබෑ බලපෑමක් කරන්න නම් හැම වෙලෙම බලහත්කාරය අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය පෙන්වන්නේ පීඩනයක් යටතේ නෙවෙයි. තමන් ආරක්ෂිතයි කියලා හිතන මොහොතකයි. ඒ නිසා තමයි ආක්‍රමණශීලී බව අසාර්ථක වෙන තැන්වල පවා කරුණාව බොහෝ වෙලාවට ජයග්‍රහණය කරන්නේ. ශක්තිමත් තාප පවා බලහත්කාරයෙන් විද දාන්න බෑ. ඒව ඇතුළින්ම විවෘත වෙන්නේ හරිම නිහඬවයි.